සාමාන්‍ය පාසලක O level අරගෙන හරි A level අරගෙන හරි ළමයෙක් ඒ අධ්‍යාපන කාලය ඉවර කරාම ඒ ළමයින්ට තියෙන දැනුම බොහොම සීමිතයි. නමුත් මේ කාර්මික විද්‍යාලයකින් මාස 6 සිට අවුරුදු 3 දක්වා ලබන පුහුණුව ඉතා වැදගත් පුහුණුවක්. ඒ දරුවන් මේ පාසලට ඇතුල් වෙන්නේ දරුවන්ගේ උමනාවටද වැඩිහිටියන්ගේ උමනාවටද දෙමව්පියන්ගේ උමනාවටද අනේක යක් කල්පනා කළ යුතුයි. දැන් මේ දරුවෝ හැම අංශෙම මෙතන අධ්‍යාපනය ලබනවා. කියන්න කනගාටුයි. ගයක් හදාගෙන ඒ ගෙදර වයර් කරන්න අවශ්‍ය වුණොත් මේ වයර් කරන දරුවෝ මෙතන ඉන්නවා. ඒ දරුවන්ගේ යාළුවන්ගේ ගයක් තමයි මේ හදන්නේ. අර යාළුවෙකුට ආරාධනාවක් කරන්නේ නැහැ. මේකේ වයර් කරලා දෙන්න මං ඔයාලට කීයක් හරි දෙන්නම් කියලා. ඒකට වෙන කොන්ත්‍රාත්කාරයෙක් ගේනවා. ගෙදර කතා කරන වෙන කොන්ත්‍රාත්කාරයෙක් ගේනවා. එතකොට ඒ ගෙදර දරුවම දන්නවා මාත් එක්ක ගාලේ කාර්මික විද්‍යාලයේ අහවලා විදුලි අංශෙන් වයර් කිරීම අංශෙන් ඉගෙන ගත්ත නේද? මං එයාට ආරාධනාවක් කරන්න ඕන ගිහිල්ලා මං එයාට කියන්න ඕන කීයක් හරි දෙන්නම්. පෙරහුරුවකටත් එක්ක මේක කරමු කියලා. අන්නේ සහසම්බන්ධතාවය බොහොම අඩුයි. අද මෙතන ඉන්නෝ ගෙවල් සැලසුම් කරන්න පුළුවන් ළමයි. ඒ ළමයින්ගේ යාළුවොත් මෙතන ඉන්නවා. නමුත් දෙමව්පියෝ තීරණයක් ගන්නවා නෑ නෑ එයාට ඔක් කරන්න බෑ අපි දෙමු වෙන කම්පැනි එකට දෙමු. එහෙම තාරයා තමයි හරි දක්ෂ. නමුත් මේ දරුවා දැන් නවීන විද්‍යානුකූලව ඉඩකඩ ආර්ථික විද්‍යාව අනුව මුදල් අඩු වියදමින් කළා දෙන්න සැලසුම් ඉගෙනගෙන තියෙනවා. අද ඒ දරුවට ආරාධනාවක් නැහැ. අර යල්පැන ගිය පරණ සැලැස්ම වල තමයි තාම නිර්මාණය වෙමින් පවතින්නේ. ඒක ලොකු අඩුවක්. ඒක ලොකු පාඩුවක්. අර දරුවගේ තෝට පෑන හුරු වෙනවා. ඒ පොඩි වරදක් තිබුණත් එයයි අය කිරීමකින් තොරව ඕක කොහොම නෙමෙයි. මේක මෙහෙම පොඩ්ඩක් වෙනස් කළා මේ ඉඩකඩ ගමු. ඒ දැනුම් සම්භාරය බෙදා හදාගන්නේ නැහැ. ඒ නිසා මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ දැනුම අපි විකුණමු. අලෙවිකරණයක් කරගමු මේ දැනුම. වැල්ඩින් කරන දැනුම. වාර් කරන දැනුම. රූපවාහිනියක් රිපෙයාර් කරන දැනුම. ආදී විවිධ දැනුම් සම්භාරයක් මෙතන තියෙනවා. ඒවා වල ලබා ගන්නවා සල්ලි නොදී. ඒ ලබාගත් දැනුම ඔය දරුවෝ විකුණන්න මාංශයක් ගන්න. මේ දරුවන්ගේ මේ දැනුම නගරයට විකුණන්න බැරි නම් ගමට විකුණන්න පුළුවන්. ඇයි? බැලුවොත් නැත්නම් ගමේ ටීවී එකක් තියෙනවා. ඒක කැඩිලා. ඒක ගේන්න ඕන නගරයට හදන්න. නමුත් ගමේ ඉන්න දරුවෝ ඒක දන්න. නොයෙකුත් තාක්ෂණ අතින් අද ගමේ අය භාණ්ඩ පාවිච්චි කරනවා. වොෂින් මැෂින් එකක් කැඩෙනවා. ඒක හරි ගස්සලා දෙන්න මේ ගමේ නැත්තම් අල්ලපු ගමේ දරුවෙක් මෙන් අධ්‍යාපනය ලැබලා ඉන්නෝ නිකන් වේලි වේලි. ඒ දරුවා මාංශයක් ගත්තේ නැහැ.
ඒ දරුවගේ දැනුම විකුණන්න. මහන්සි විය යුතුයි දැනුම විකුණන්න. දැනුම තියෙනවයි කියලා තමන්ගේ ළඟට ඇවිල්ලා දැනුම සල්ලි වලට ගන්න කාලයක් තිබුණ බොහොම ඉස්සර අපි පුංචි කාලේ. අත්දැකීම හිත දියුණුව හිත සැලසුම් හිත කල් තබන්න ඒ සැලසුම් වල ප්‍රාණය නැති වෙනවා. කොම්පියුටර් ඉගෙන ගන්න එකත් හොඳයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත් හොඳයි. පාලි ඉගෙන ගන්නව නම් ඒකත් හොඳයි. දෙමළ ඉගෙන ගන්නම ඕන. ඒකත් හොඳයි. මේ සේරම හොඳයි. මට දුක දරුවන්ට රක්ෂාවක් බලාපොරොත්තු ඇති කරමින් මේ බොරු නොමගෑවීම් කරන්න හොඳ නෑ. ඉංග්‍රීසි නැතයි කියලා රක්ෂාවක් ලබා ගන්න බෑ කියන එකට නම් මම විරුද්ධයි. ඒකට මම තදින්ම විරුද්ධයි. හේතුව අද මේ සියලුම රටවැසියා කතා කරන්නේ සිංහල භාෂාවෙන් ගෙදර. පන්සලේ සිංහලෙන් කතා කරන්නේ. පාසලේ සිංහලෙන් කතා කරන්නේ. පාරේ තොටේ සිංහලෙන් කතා කරන්නේ. කඩමණ්ඩියේ සිංහලෙන්, පොලේ සිංහලෙන්, මගුල් ගෙදර සිංහලෙන්, මරණ ගෙදර සිංහලෙන්, හැම තැනම සිංහලෙන් කතා කරන්නේ. ඉතින් මේ දරුවෝ කොහොමද මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? එහෙමනම් ගෙදරත් වචන 10ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න. පන්සලෙත් වචන 10ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න. කඩමණ්ඩි වලත් වචන 10ක් හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න. පාසලෙත් වචන 10ක් හරි ඉංග්‍රීසියෙන් නිතර කතා කරන්න. අන්න එහෙම වාතාවරණයක් තියෙනවා නම් මේට වැඩියේ මේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. සලස්මක් හදාගන්න මම දවසකට මගේ අධ්‍යාපන කටයුතු සඳහා පැය කීයක් වෙන් කරගන්නවා. ඊළඟට අපි බලමු. ඇයි මේ වයසේදී සෙල්ලම් කරන්න වෙලාවක් නැත්තේ? මේ වයසේදී සෙල්ලම් කරන්න බැරි නම් විවාහ වුණාට පස්සේද ක්‍රිකට් ගහන්න යන්න පුළුවන්. විවාහ වුණාට පස්සේද වොලිබෝල් ගහන්න යන්න පුළුවන්. සෙල්ලම් කිරීමෙන් ජය පරාජය ලබලා ඒක විඳින්න හැකියාව ලැබීමේ ශක්තිය නැති වෙනවා. ආහාර දිරවීම අඩු වෙනවා. මනුෂ්‍ය ශරීරයේ පෝෂණයේ ගතිය නැතුව යනවා. වෙලාවට නාගන්න නැහැ. වෙලාවට බට්ටියක් කන්න නැහැ. මොකද්ද මේ ජීවිතේ? අනේ දුවේ අනේ පුතේ කල්පනා කරලා බලන්නකෝ. මේ ඔයාලා නෙමෙයි මේකට වැරදි කරුවන්. නොමග කිය දෙමව්පියන්. ඉතින් මට පුළුවන් ද හැම ගෙදරකටම ගිහිල්ලා මේක කියලා දෙන්න? මට බෑනේ වෙලාවක් නැහැ. ඒ නිසා මගේ දූලට පුතාලට මේක අම්මට වැඳලා තාත්තට වැඳලා මේක බොහොම නිස්කලංකව ඒ දෙමව්පිය දෙන්න දැනුවත් කිරීම මේ දරුවන්ගේ යුතුයකම.